22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව ඇතුළෙන්ම ආපු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද. ඒ වගේම 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කියන්නේ මෙච්චර කාලයක් ආණ්ඩුවට එරෙහිව හරි හමං සටන් පාඨයක් නැතුව හිටපු විපක්ෂයට ගොඩ යන්න පුළුවන් පාරක්ද. අද මේ ගැන කතා කරමු. ශ්‍රී ලංකා නීතිඥ සංගමේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මයා පසුගිය දවසක සටහනක් තබනවා ෆේස්බුක් එකේ අර ට්‍රෝජන් අශ්වයාගේ කතාව පිළිබඳව. මම කැමතියි මේ කතාව පූර්විකාව කරගෙන අද කතා බහට එකතු වෙන්න. සමහරක් විට මේ වෙද්දිත් ඔබ දැනුවත් ඇති මේ ට්‍රෝජන් අශ්වයාගේ කතාව ගැන දැනුවත් අයට ආයිත් මතක් කරගන්නත්, ඒ වගේම නොදැනුවත් අයට ඒ ගැන දැනුවත් වෙන්නත් අද මම මේ කතාව ආරම්භයේදී සරලව ඔබට සඳහන් කරන්නම්. ට්‍රෝයි කියන නගරය අත්පත් කරගන්න කාලයක් තිස්සේ වසර 10ක් වගේ කාලයක් තිස්සේ ග්‍රීකවරු උත්සාහ කළා. හැබැයි ඔවුන්ට වසර 10 පුරාම මේ ට්‍රෝයි නගරය අත්පත් කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. කොහොම නමුත් ඔවුන් මේ ග්‍රීකවරු මේ ට්‍රෝයි නගරය වට කරලා තමන්ගේ කඳවුරු ලාගෙන හිටියා වසර ගණනාවක් තිස්සේ. එක්තරා දවසක මේ ට්‍රෝයි නගරේ ජීවත් වුණු ජනතාව එළියට බහැලා බලද්දී අර නගරය වටා කඳවුරු බැඳගෙන හිටපු එක ග්‍රීක හමුදා සොල්දාදුවෙක්වත් හොයාගන්න හැකියාවක් ලැබුණේ නැහැ. මේ නගරේ හිටපු මේ ට්‍රෝයිවරු හිතුවා ඔවුන්ට බිය වෙලා ග්‍රීක සොල්දාදුවෝ පලා ගිහිල්ලා මේ වෙලාවේ කියලා. ඒ නිසා ඔවුන් හරිම සතුටු වුණා. ටිකක් එහෙ මෙහෙ බලද්දී අර කඳවුරු තිබුණු භූමියේ, ඒ කියන්නේ නගරයෙන් පිටත ග්‍රීකවරු කඳවුරු බැඳගෙන හිටපු භූමියේ විශාල ලීයෙන් කරපු අශ්වයෙක්ගේ ප්‍රතිමාවක් ඔවුන්ට දකින්නට ලැබුණා. ජනතාව හරිම සතුටු වුණා. පාලකයෝත් හරිම සතුටු වෙලා හිතුවා දෙවියන් වහන්සේ විසින් තමන්ට ලබා දුන්නු විශේෂිත දායාදයක් මේ අශ්වයාගේ ප්‍රතිමාව කියලා. ඔවුන් මේ ප්‍රතිමාව තමන්ගේ මේ ට්‍රෝයි නගරය ඇතුළට අරගෙන එන්නට උත්සාහ කළා. හැබැයි මේ වෙලාවේ මේ නගරේ හිටපු පූජකයෙක් කිව්වා මේක අරගෙන එන්න එපා නගරය ඇතුළට, මේක සාපයක් බවට පත් වෙනවා. ඒ නිසා මේක අරගෙන එන්න එපා කියලා. කොහොම නමුත් අර පූජකයාගේ අදහස අහන්න නැතුව ඒක ප්‍රතික්ෂේප කරලා අර උද්දච්ච පාලකයෝ සහ ඒ උද්දච්ච පාලකයෝ විශ්වාස කරපු ජනතාව මේ ලේවලින් හදපු විශාල අශ්වයාගේ ප්‍රතිමාව තමන්ගේ නගරය ඇතුළට අරගෙන ආවා. හැබැයි ඔවුන් දැනගෙන හිටියේ නෑ මේ විශාල අශ්වයාගේ ප්‍රතිමාව අස්සේ සැඟවිලා හිටියේ අර කාලයක් තිස්සේ මේ ට්‍රෝයි නගරය අත්පත් කරගන්න මඟ බලාගෙන හිටපු ග්‍රීකවරු කියලා. හැමෝම ඊටාම සතුටු වෙලා ප්‍රීතිഘോഷා කරලා රාත්‍රියේ උදා වුණාට පස්සේ නිින්දට ගියා පාලකවරු සහ ජනතාව. ගියාට පස්සේ අර අශ්වයාගේ ඇතුලේ හැංගිලා හිටපු ග්‍රීක සොල්දාදුවෝ මුළු නගරයම තමන්ගේ ග්‍රහණයට ගත්තා. මුළු නගරයම ගිනි තැබලා අත්පත් කරගෙන තමන්ගේ ග්‍රහණයට ගත්තා. ඕක තමයි ට්‍රෝජන් අශ්වයාගේ කතාව කියලා සුප්‍රසිද්ධ කතාව බවට පත් වෙලා තිබෙන්නේ. දැන් 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්තරා ආකාරයකට ට්‍රෝජන් අශ්වයෙක්ද කියලා තමයි මේ සාලි පීරිස් මහත්මයා ජනාධිපති නීතිඥවරයා සඳහන් කරන්නේ. ඒ නිසා මේ උද්දච්ච පාලකවරුන්ට මේක එක්තරා ආකාරයකට හොඳ මේ ආදර්ශයක් කියලත් ඔහු සිහිපත් කරනවා. ඒ නිසා අපි මේ කතාව පූර්විකාව කරගෙන අද කතා බහට එකතු වෙමු. දැන් මම ඔබට කතාව ආරම්භයේදීම කිව්වා 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුව ඇතුළෙන්ම ආපු එක්තරා ආකාරයක කුමන්ත්‍රණයක්ද කියන ප්‍රශ්නාර්ථය මතුවෙනවා කියලා. ට්‍රෝජන් අශ්වයෙක්ද කියලා එක්තරා ආකාරයකට සැකයක් මතුවෙන්නට පුළුවන් මේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විමර්ශනාත්මකව බලද්දී. අපි බලමු කොහොමද මේක එක්තරා ආකාරයකට කුමන්ත්‍රණයක් වෙන්නේ කියලා. අපි ඒකට සාධක එකින් එක ගලපගෙන යමු. පළවෙනි කාරණය අංක 1. අපි දන්නවා පසුගිය දවසක ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් ජනාධිපතිවරයා හමු වුණා. ජනාධිපතිවරයා හමු වෙලා තමන්ගේ ස්ථාවරය කිව්වා. ඒ සම්බන්ධ සමස්ත සිදුවීම් දාමය මේ වෙද්දී ඔබ දැනුවත්. මේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සහ ජනාධිපතිවරයා අතර තිබ්බ සාකච්ඡාවේදී එක් ඉතා වැදගත් කරුණක් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිවරයා ජනාධිපතිවරයාට සිහිපත් කරනවා. අපි ඒ කොටස අහලා ඉමු.
ඇත්තටම මේ ඊමත් කැටේ වෙන්න අපේ මාසික ඇත්තටම හිතනවා ඊගදාට හම්බුණා සමහරවිට මේ යන මඟ වෙනස් කරලා සමහරවිට උතුම් අවශ්‍යතා මෙතුමාට අපි උගුලට ඉස්සලා නිත්‍යානිකත්වය අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධ අධිකරණයට දේශපාලනය ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිවරයා කියන විදිහට ජනාධිපතිවරයා සමග මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කිටුම්පත පිළිබඳව සාකච්ඡා කරන්න අප්‍රේල් මාසයේ සිට ඔවුන් දිනයක් ඉල්ලා තිබෙනවා. හැබැයි අප්‍රේල් මාසයේ සිට දිනයක් ඉල්ලා තිබුණත් පනත් කෙටුම්පත ගැසට් කරාටත් පස්සේ තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සාකච්ඡාවක් ලබා දෙන්න ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් පියවර අරගෙන තිබෙන්නේ. දැන් ඔන්න කුමන්ත්‍රණයේ පළවෙනි කොටස අපිට ක්‍රමානුකූලව හෙළිවෙමින් තිබෙනවා. ජනාධිපතිවරයාගේ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ අතර මේ සාකච්ඡාව දිගින් දිගටම කල් දාන්න. එහෙමත් නැත්නම් අප්‍රේල් මාසයේ සිට නීතිඥ සංගමය කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වෙන්න හේතු වුණු සාධක මොනවද? මොකක්ද ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර මේ සාකච්ඡාව මේ පනත් කෙටුම්පත ගැසට් වෙන්න පෙර ආතුව නොතියන්න තිබිච්ච හේතුව? දැන් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපතිවරයා කියන විදිහට ඔහුම කියනවා ජනාධිපතිවරයා ඉදිරියේදී මේ සාකච්ඡාව මීට කලින් කරන්න හම්බුණා නම් මීට වඩා සාධනීයව මේ පනත් කෙටුම්පත සකස් කරගන්න අපි දෙපාර්ශවයට එකතු වෙලා හැකියාවක් තිබුණා කියලා. එහෙමනම් කාටද අවශ්‍යතාවක් තිබුණේ මේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ අතර සාකච්ඡාව නොතියා මේ පනත් කෙටුම්පත ගැසට් කරාට පස්සේ මේ සාකච්ඡාව තියෙන තැනට වැඩ කරන්න? ඒ ගැන අපිට එක්තරා ආකාරයක සැකයක් සහ ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. අපිට හිතන විදිහට ඕක තමයි කුමන්ත්‍රණයේ පළවෙනි කොටස. සාකච්ඡාව කලින් තිබ්බනම් මීට වඩා සාධනීය විදිහට මේ පනත් කෙටුම්පත සකස් කරගන්න තිබුණා. එහෙමනම් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් සහ නීතිඥ ප්‍රජාවෙන් මෙතරම් විරෝධයක් මේකට මතු නොවෙන්නටත් ඉඩ තිබුණා. ඒක වැළැක්වුවේ කවුද? ඊළඟට අපි අවධානය යොමු කරමු මේ කුමන්ත්‍රණයේ දෙවැනි කොටස ගැන. ඔබ දන්නවා ජාතික ජනබලවේගය NPP එක හදන්න යම් ප්‍රගතිශීලී අදහස් තරන රට යන පාර වැරදි අලුත් පාරකට අලුත් ට්‍රැක් එකකට මේ රට ගෙනියන්න ඕනේ කියලා විශ්වාස කරපු ඉතා බහුතර පිරිසක් එකතු වුණා. මේ පිරිස අතරේ ජාතික ජනබලවේගය ගොඩනගන්න එකතු වුණු කණ්ඩායම අතරේ ප්‍රධාන කෙනෙක් තමයි ලාල් විජේනායක මහත්මයා. ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක්, ඒ වගේම ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ පතාක යෝධයෙක් විදිහට අපිට ඔහුව හඳුන්වන්න පුළුවන්. ඔහු ඍජුවම මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට මේ වෙද්දී විරෝධය පළ කරලා තිබෙනවා. මැතිවරණ කොමිෂමට ජාතික ජනබලවේගයේ ලබා දුන්නු නිලධාරී ලැයිස්තුවේ ජාතික ජනබලවේගයේ උපලේකම්වරයා විදිහට සඳහන් වෙන්නේ නීතිඥ ලාල් විජේනායක මහත්මයාගේ නම. එතකොට ජාතික ජනබලවේගයේ උපලේකම්වරයා මේ ආණ්ඩුව ගෙනේන NPP ආණ්ඩුව ගෙනේන මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මේ වෙනකොටත් තමන්ගේ විරෝධය පළ කරලා තිබෙනවා. වර්තමාන අග්‍රාමාත්‍යවරිය ආචාර්ය හරණි අමරසූරිය මහත්මිය පවා මේ වනතෙක් නිල ප්‍රකාශයක් කරලා නැහැ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්. ඇය තවමත් 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරමින් ඉන්නේ. ඒ වගේම තමයි ජාතික ජනබලවේගය බලයට පත් කරන්න සහයෝගය ලබා දුන්නු නීතිඥ ප්‍රජාවේ බහුතරයක් මේ වෙනකොටත් ඔවුන් මුනිමත රැකමින් ඉන්නවා. මේ සම්බන්ධව ඔවුන් කිසිදු අදහසක් තවමත් ඉදිරිපත් කරලා නැහැ මේ සම්බන්ධයෙන්. ඔවුන් දන්නවා මේක වැරදි කියලා, මේක අධිකරණයේ ස්වාධීනත්වයට මේ තුළින් යම් බලපෑමක් වෙනවා කියලා ඔවුන් දැනුවත් වෙලා ඉන්නවා. හැබැයි ඔවුන් තවමත් නිහඬව ඉන්නවා. ඒ නිසාම තමයි මම විශ්වාස කරන්නේ ජාතික ජනබලවේගයේ නීතිඥයෝ කියන සංවිධානය මීට පෙර මැතිවරණයට පෙර ආතුව ජාතික ජනබලවේගයේ තමන්ගේ නිල නීතිඥ සංවිධානයේ විදිහට ඉදිරියට අරගෙන ආපු ජාතික ජනබලවේගයේ නීතිඥයෝ කියන සංවිධානය යටතේ
තවමත් මේ සම්බන්ධව නිශ්චිතව මාධ්‍ය හමුවක අදහස් පළ කරගන්නට ජාතික ජනබලවේගයට හැකියාවක් නොලැබුණේ. ජනවරමේ නීතිඥයෝ හෝ වෙනත් නම් වලින් ඔවුන් විවිධ මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවත් තවමත් නිල වශයෙන් ජාතික ජනබලවේගයේ නීතිඥයෝ කියන සංවිධානයෙන් මාධ්‍ය හමුවක් තියාගන්න NPP ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. ජාතික ජනබලවේගය අසමත් වෙලා තිබෙනවා. එක්තරා ආකාරයකට මේ නීතිඥවරුන්ට සහ ජාතික ජනබලවේගය හදන්න එකතු වුණු මේ ප්‍රගතිශීලී කණ්ඩායමට මේ නිහඬව ඉන්න කිසිම අයිතියක් නැහැ. අර කතාවක් තියෙනවා මේ ලෝකයේ වඩාත් නරක තැනක් වෙලා තියෙන්නේ නරක මිනිස්සු නරක වැඩ කරන හින්දා නෙවෙයි හොඳ මිනිස්සු නිහඬව ඉන්න නිසා කියලා. ඒ නිසා මොනිවතරක් ඉන්න ඔබට අයිතියක් නැහැ. මොකද ඔබ විශ්වාස කරලා ඔබ ඇතුළු කණ්ඩායම විශ්වාස කරලා තමයි ජාතික ජනබලවේගය වටා නිදහස් මධ්‍යස්ථ මතධාරී ජනතාව එකතු වුණේ. ඒ නිසා අර ජාතික ජනබලවේගයේ උපලේකම්වරයා ලාල් විජේනායක මහත්මයා ඍජුව තමන්ගේ අදහස් ප්‍රකාශ කළා වගේ තමන්ගේ අදහස ප්‍රකාශ කළ යුතුයි මේ පිළිබඳව. කොහොම නමුත් අර අපි කිව්ව කුමන්ත්‍රණයේ කොටසට මේ කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක පැහැදිලි කරගත්තොත් තවදුරටත් දැන් ජාතික ජනබලවේගය කියන කණ්ඩායම එක මිටට එක කණ්ඩායමක් විදිහට හිටියේ. හැබැයි මේ මොහොත වෙනකොට ඉතා පැහැදිලිව මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතත් එක්ක යම් ආකාරයක බෙදීමක් යම් ආකාරයක විරසකයක් ඉතා පැහැදිලිව මේ මොහොත වෙනකොට අපිට පෙනෙන්නට තිබෙනවා. ඒකේ හොඳම නිදර්ශනය තමයි ලාල් විජේනායක මහත්මයා නීතිඥ ලාල් විජේනායක මහත්මයා ඔහු පක්ෂයේ උපලේකම්වරයා ඔහු මේ පනත් කෙටුම්පත පිළිබඳව තමන්ගේ විරෝධය පළ කරලා තිබෙනවා. මේක එක්තරා ආකාරයක නිදර්ශනයක්. මෙන්න මේක තමයි කුමන්ත්‍රණයේ දෙවනි කොටස බවට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ශක්තිමත් කණ්ඩායමක් දෙකඩ කරන්න එක්තරා ආකාරයකට මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හේතු වෙලා තිබෙනවා. අර ට්‍රෝජන් අශ්වය කතාව වගේම සමාන තත්වයක් තමයි මෙතනදිත් ඇති වෙලා තිබෙන්නේ. අපි ඊළඟට අවධානය යොමු කරමු මේ කුමන්ත්‍රණයේ අවසාන කොටස. එහෙමත් නැත්නම් මේ තුන්වෙනි කොටස ගැන. යුද්ධ කලාව එහෙමත් නැත්නම් Art of War කියලා ඊටම සුප්‍රසිද්ධ පොතක් තිබෙනවා. මේක රචනා කරලා තිබෙන්නේ සුන් ට්සු කියන යුද්ධ විශ්ලේෂකයා විසින්. මේ පොතේ එක්තැනක සඳහන් වෙනවා හරි අපූර්ව යුද උපක්‍රමයක් දකුණට ගිනි තබා උතුරට පහර දෙන්න. මේ දකුණට ගිනි තබා උතුරට පහර දෙන්න කියන එකෙන් සරලව අදහස් කරන්නේ ඔබට අවශ්‍ය නම් මේ උතුර අල්ලගන්න මුලින්ම ඔබ කරන්න ඕනේ ඔබේ සතුරාගේ අවධානය වෙනතකට යොමු කරන එක. ඒ නිසා සතුරාගේ අවධානය වෙනතකට යොමු කරන්න නම් අවශ්‍ය වෙන්නේ මුලින්ම දකුණු ප්‍රදේශයට ගිනි තබන්න. එතකොට ඒ සතුරාගේ අවධානය දකුණේ ඇතිවෙච්ච ගින්න නිවන්න අවධානය යොමු වෙනවා. එතකොට ඔහුට උතුරු ප්‍රදේශයේ ආරක්ෂාව ක්‍රමානුකූලව අමතක වෙනවා. ඒ වෙලාවට ඔබට තියෙන්නේ ඔබට අවශ්‍ය වෙලා තියෙන උතුරත්පත් කරගන්න. ඒ නිසා සතුරාගේ අවධානය දකුණට ගියහම අර ගින්න මැඩ පවත්වන්න ක්‍රමානුකූලව ඔබට පුළුවන් ඔබේ කණ්ඩායම ඔබේ හමුදාව යොදාගෙන උතුරු ප්‍රදේශය අත්පත් කරගන්න කියලා. මේ යුද්ධ කලාව එහෙම නැත්නම් සංග්‍රාම කලාව කියන පොතේ ඉතා පැහැදිලිව මේ කාරණය සඳහන් කරලා තිබෙනවා. දැන් මේ කාරණේ අපි අරගෙන යමු මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ ඒ සම්බන්ධයෙන් ගොඩනැගෙමින් තිබෙන වාතාවරණය පිළිබඳව කතා කරන්න. මේ මොහොත වනකොට දැන් ආණ්ඩුව මුලින්ම ආණ්ඩුවේ අදහස ආණ්ඩුවේ විශ්වාසය බවට පත් වෙලා තිබුණේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කරගන්න කිසිසේත්ම මේ ජනමත විචාරණයකට යන්න ඕන නැති වෙයි. මේක පාර්ලිමේන්තුවේ 3/2 බහුතරයකින් සම්මත කරගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඊයේ දවසේදී අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී එක්තරා මොහොතක ප්‍රකාශ කරනවා ජනමත විචාරණයකට වුණත් මේ වෙනුවෙන් යන්න ආණ්ඩුව සූදානම් කියලා. ඒ කියන්නේ මේ මොහොත වෙනකොට ඕන් පිළි අරන් තියෙනවා 3/2 ඡන්දය පමණක් මේකට ප්‍රමාණවත් නැති වෙයි. අපිට ජනමත විචාරණයකටත් යන්න වෙයි කියලා අදහස ආණ්ඩුව පැත්තෙන් මේ මොහොත වෙනකොට පිළි අරගෙන තිබෙනවා කියලයි අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ. ඒ වගේම ජනාධිපතිවරයා පවා කියනවා මේ වෙනුවෙන් තමන් දූරේ පවා අත්හැරලා යන්න සූදානම් කියලා, මේ වෙනුවෙන් අවධානමක් ගන්න සූදානම් කියලා ජනාධිපතිවරයාගේ පැත්තෙන් ප්‍රකාශ කරලා තිබෙනවා. එතකොට දැන් සමස්ත ආණ්ඩුවේ මුළු කැපැසිටි එකම
මුළු ධාරිතාවයම මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත සම්මත කර ගැනීම ඔක්තෝබර් මාසයට පෙර සම්මත කර ගැනීම වෙනුවෙන් මේ වෙද්දී යොදමින් තිබෙනවා. එතකොට පැහැදිලිවම ආණ්ඩුවට ක්‍රමානුකූලව අනෙකුත් කාරණා අනෙකුත් වැඩ කටයුතු ආණ්ඩුවේ අනෙකුත් අවධානය යොමු කළ යුතු මේ කාල සීමාවේ වැඩ කටයුතු වලට අවධානය ක්‍රමානුකූලව ආණ්ඩුවෙන් ගිලිහෙන්න ගන්නවා කියන එකයි අපේ අදහස. මම එහෙම කියන්නේ දැන් උදාහරණයක් විදිහට ලබන වසර වෙද්දී අපි IMF ගිවිසුමෙන් ක්‍රමානුකූලව අයින් වෙන්නට අවශ්‍යයි. ඒ ගිවිසුම අපෙන් අවසන් වෙනවා. ඒ එකඟතාව අවසන් වෙනවා. එතකොට අපි නව ගිවිසුමකට යනවද? එහෙමත් නැත්නම් වෙනත් වැඩපිළිවෙලකට යන්න වෙනවද කියන එක ගැන අවධානය යොමු කළ යුතුයි. ඒකට අවශ්‍ය සැලසුම මේ කාලෙවෙද්දී සකස් කරන්න ගන්නට ඕනේ. ඒ වගේම තමයි ඊළඟ වැදගත්ම කාරණය මහ බැංකුව අධිපතිවරයා පවා මේ වෙද්දී ප්‍රකාශ කරලා තිබෙනවා දමන ඉදිරි කාල සීමාව වැඩි වෙන්න පුළුවන් කියන කාරණය ආර්ථික වර්ධන වේගය අඩු වෙන්න පුළුවන් කියන කාරණයත් ඔහු මත පළ කරලා තිබෙනවා. අනිත් පැත්තට දැන් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලේ රැස්වීම ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ වෙනවා. එතකොට බන්ධනාගාරවල ගැටුම් සම්බන්ධයෙන් ඇතිවෙච්ච තත්ත්වයන් පිළිබඳව ඒ වගේම මේ වෙද්දී මානව හිමිකම් කවුන්සිලේ විශේෂ නියෝජිතවරිය ආණ්ඩුවට යොපු ලිපිය සම්බන්ධයෙන් මේ අධිකරණවල ස්වාධීනතාවය සම්බන්ධයෙන් ඒ සම්බන්ධව පිළිතුරු දෙන්නට ඒ වගේම GSP+ සහනය පිළිබඳව සාකච්ඡා කරන්න ලබන 27 වෙනිදා ලංකාවට විශේෂ නියෝජිත කණ්ඩායමක් එනවා. දැන් මේ සියලු කාරණාත් එක්ක ආණ්ඩුව මේ මොහොතේ අවධානය යොමු කළ යුතු කාර්යයන් වල ප්‍රමුඛතාව යම් ආකාරයකට ආණ්ඩුවට ගිලිහීමක් සිද්ධ වෙන්නට පුළුවන්. එය එක්තරා ආකාරයකට මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට සමස්ත ධාරිතාවම මුළු අවධානයම යොමු කිරීම හමුවේ ඊටම ක්‍රමානුකූලව නිතින්ම ආණ්ඩුව පැත්තෙන් ගිලිහෙන්නට පුළුවන් කියන කාරණේ තමයි අපේ අදහස. ඒකත් එක්තරා ආකාරයකට මේ කුමන්ත්‍රණයේම කොටසක් වෙන්නට පුළුවන් කියලයි අපි හිතන්නේ. ඒ නිසා මේ කාරණා තුන පිළිබඳව ඊටම අවධානය යොමු කරලා බලද්දී පැහැදිලි වෙන කාරණයක් තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව එක් පැත්තකින් තමන්ව විශ්වාස කරලා ආපු ජනතාවගේ විශ්වාසය මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා බිඳවට ගන්නවා. අනිත් පැත්තෙන් තමන්ට එකතු වුණු කණ්ඩායමේ විශ්වාසය බිඳවට්ටගෙන තිබෙනවා. අනිත් පැත්තෙන් ක්‍රමානුකූලව තමන්ගේ සමස්ත ධාරිතාවයම මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත වෙත යොමු කිරීම හරහා අනෙකුත් කාරණා ගිලිහීම තුළ එක්තරා ආකාරයකට ආණ්ඩුව අර්බුදයකට ගමන් කරන්න පුළුවන්. ඒ නිසා මේක මේ මොහොතේ කළ යුතු ප්‍රමුඛතාවක් නෙවෙයි කියන එකයි අපේ අදහස. ඒ නිසා මේ ප්‍රමුඛතාවන් හඳුනා ගැනීම ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ ඉහළ බලධාරීන්ගේ වැඩක්. ඒක ගැන අවධානය යොමු කිරීම ඉතා වැදගත්. ඒ වගේම තමයි වැදගත්ම කාරණය කුමන්ත්‍රණ වලට අහු නොවි ජනතාව දුන්නු ජනවරමින් ජනතාව වෙනුවෙන් යම් ආකාරයක කාර්යභාරයක් ඉටු කිරීම තමයි මේ මොහොතේ වැදගත්ම කාරණය. දැන් ආණ්ඩුව මේ ආකාරයකට පඹ ගාලක පැටලලා ඉද්දී 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතත් එක්ක ඒකෙන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න විපක්ෂය සූදානම්ද? අපි මේ කතාව පොඩ්ඩක් අහලමු. මේ සභානායක බිමල් රත්නායක ඊයේ පාර්ලිමේන්තුවේදී විපක්ෂයට දුන්නු උපදෙසක්. 6 දෙනා ඉඳිද්දි 10 දෙනා ඉඳිද්දි අපි යම්කිසි විපක්ෂයට යම්කිසි වැදගත්කමක් පිළිවෙලක් ලයින් එකක් දුන්නා. සටන් කළ යුතු තැන අපි කුඩා වුණා. අපි විපක්ෂයේ මේ කවුරුත් එක්ක ඉඳලා තියෙනවානේ. අපි යම්කිසි විනයක් ඇතුව මොන සටන මොන විදියටද මොන වෙලාවෙ ගන්න ඕනේද? ජනාධිපතිතුමා ඇතුළු අපි විපක්ෂයේ ඉන්නකොට අපි යම්කිසි විපක්ෂයට යම් ලයින් එකක් දුන්නා. ඒවා මේගොල්ලන් ලොකු කණ්ඩායම නිසා ඒවයි සමහරලාට මේගොල්ලන්ගේ සද්ද එළියට එන්නේ නැති. නමුත් අපි යම්කිසි විනයක් පිළිවෙලක් එක්ක තමයි විපක්ෂයට කළේ. අද ඇත්තටම වෙලා තියෙන්නේ මේගොල්ලන්ට විපක්ෂ කරන්න තේරෙන්නේ නැහැ. දැන් කිසිම පිළිවෙලක් නැහැ. ආතබූත ඔහේ එක එකව දඟලනවා. ඒ නිසා පාස්කු ප්‍රහාරයේදී ඒක සම්බන්ධ පරීක්ෂණ කරන පරීක්ෂකයන්ට ගහන. ගහලා පස්ස බැලුවට පස්සේ තමයි හිතෙන්නේ මොන අවුලක්ද කරගත්තේ කියලා. ඉතින් මෙතනත් ඒකයි තියෙන්නේ. දැන් රාජපක්ෂලා ඇතුළු පට්ට හොරු ටිකක් ඉන්නවා මෙතන. එතකොට මේ හොරු දැන් හිරේට යමින් ඉන්නේ අධිකරණ ක්‍රියාවලියේ ඉන්නේ. එතකොට දැන් ඒකට විරුද්ධව සජිත් ප්‍රේමදාස පෙනී ඉන්නවා. මේ හොරුත් එක්ක ලගිනවා. එතුම එහෙම නෙමෙයි කියලානේ කියන්නේ. ඉතින් ඒ නිසා මේ අපේ ගානේ අපෙන්වත් ප්ලෑන් එක ගන්න අපි කියන්නේ කොහොමද ෆයිට් කරන්න ඕනේ කියලා. අපි දිගටම ඔබතුමාට කියනවා. ඔය යන ක්‍රමයෙන් මලාට
මලාට සමුපකාරයක් දිනා ගන්න හම්බෙන්නේ නැහැ. යම් යම් විවේචන තිබුණත් මේ බිමල් රත්නායක මහත්මයා කියන මේ ප්‍රකාශයේ සමග අපිට එකඟ වෙන්න පුළුවන්. ඒ කියන්නේ විපක්ෂයට හරි හමං ලයින් එකක් නැහැ මේ මොහොත වෙනකොට. ඒ කියන්නේ පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණේ නොවන මාලිමා ඡන්දදායකයාගේ අභිලාෂය තේරුම් ගන්න විපක්ෂයට මේ වෙලාවේ හැකියාවක් තියෙනවද කියන ප්‍රශ්නාර්ථය අපිට මතුවෙනවා. කාලයක් තිස්සේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට එරෙහිව ජනමතය ගොඩනගන්න හරි හමං සටන් පාටයක් නොමැතිව හිටපු විපක්ෂයට මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත කියන්නේ හොඳ අවස්ථාවක්. හැබැයි ඒ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගන්නට විපක්ෂයේ පක්ෂ නායකයෝ සූදානම්ද කියලා එක්තරා ආකාරයකට අපිට හිතන්න වෙනවා. බැලූ බැල්මට පේන විදිහට ඔවුන් එහෙම සූදානමක් නැති බව තමයි පේන්නේ. දැන් අපි දැක්ක ඊයේ පාර්ලිමේන්තුවේදී බෝඩ් කිහිපයක් උස්සගෙන පාර්ලිමේන්තු සභාගර්භය තුළ ඔවුන් විරෝධතා දැක්වුවා. මම පෞද්ගලිකව විශ්වාස කරන දේ තමයි 3-2ක් තිබෙන ආණ්ඩුවක් ඉන්න මොහොතක පාර්ලිමේන්තුව තුළ දේශපාලන උපක්‍රම තෝරන්නට යාම විපක්ෂයේ මේ වෙලාවේ නුවණට හුරු දෙයක් නෙවෙයි. එනිසා මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ විපක්ෂයේ මේ වෙලාවේ කරන්න ඕනේ පාර්ලිමේන්තුව ඇතුලේ දේශපාලන උපක්‍රම තෝරනට වඩා ජනතාව සමග පිටියේ දේශපාලනයක නිරත වීම ජනතාව අතරට යන්න ඕනේ. මේ මොහොත වනකොටත් විපක්ෂය තවමත් ඇයි 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තුලින් කොහොමද අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වෙන්නේ කියන කාරණය හරියට ජනතාවට පැහැදිලි කරලා නැහැ. අපි දකිනවා යම් යම් ස්ථානවල මාධ්‍ය සාකච්ඡා තියෙනවා, පාර්ලිමේන්තුවේ හරි ලස්සන කතා කරනවා. හැබැයි එතනින් එහාට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් විපක්ෂය කළ යුතුයි කියලායි මම විශ්වාස කරන්නේ පුද්ගලිකව. ඒ වගේම තමයි ඊළඟ වැදගත්ම කාරණේ දැන් අපි දැක්ක විපක්ෂ කණ්ඩායම් එක විපක්ෂයේ ඉන්න විවිධ පාර්ශ්ව එකතු වෙලා මේ ඒකාබද්ධ විපක්ෂයක් වගේ හදාගෙන ඔවුන් එක්ව මේකට එරෙහිව සටන් කරන්න උත්සාහ ගන්නවා කියලා පහුගිය දවස්වල මාධ්‍ය වාර්තා පළ කළා. හැබැයි අපි දන්නවා මේ විපක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න කණ්ඩායම් වල බහුතරයක් උදාහරණයක් විදිහට ඔය නිමල් සිරිපාල සිල්ව මහත්මයා, ඒ වගේම රාජිත සේනාරත්න මහත්මයා, එතකොට විමල් වීරවංශ මහත්මයා, ඒ ඇතුළු කණ්ඩායම් ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව එවකට පත් කරපු පාර්ලිමේන්තුවේ කමිටුවේ ප්‍රධාන සමාජිකයෝ දැන් ඔවුන් අද මේ ජාතික ජන බලවේගයේ මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඔවුන් අද විරෝධයට පළ කරනවා. ඉතින් මේක විහිළුවක්නේ. ඒ කියන්නේ ඇත්තටම එදා ඔවුන් ශිරාණි බණ්ඩාරනායකව කලින් ගෙදර යවන්න මහින්ද රාජපක්ෂගේ උවමනාවට කලින් ගෙදර යවන්න අත් උස්සපු කණ්ඩායම්. එතකොට ඔවුන් එක්ක රෙද්දක් ඇඳගෙන එක්සත් ජාතික පක්ෂයට සහ සමගි ජන බලවේගයට පුළුවන්ද මේ අධිකරණ ස්වාධීනතාවය වෙනුවෙන් පෙනී සිටින්න. ඉතින් එතන බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා සමගි ජන බලවේගයේ ප්‍රධාන විපක්ෂයේ විදිහට මේ ගැන අවධානය යොමු කළ යුතුමයි. මොකද ඔවුන් කොහොමද ජනතාව අතරට යන්නේ එදා මහින්ද රාජපක්ෂයේ කාලේ අධිකරණයේ ස්වාධීනත්වය නැති කරන්න අත්උස්සපු කණ්ඩායම් ඉස්සරහට දාගෙන. ඒ නිසා විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ ඉතා පැහැදිලිව මීට වඩා වෙනත් දේශපාලනික උපක්‍රම මේ මොහොතේදී භාවිත කළ යුතුයි මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට නම්. හොඳයි. මේ අපේ අදහස. අපි කැමති ඔබේ අදහස් උදහස් යෝජනා චෝදනා දැනගන්නටත් ඒ වගේම අමතක කරන්න එපා අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, අපිට කමෙන්ට් එකක් විදිහට ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. අපි එහෙමනම් අදට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.